හෙලෝ කොහොමද ඉතින් ඔයාලට අදත් ආදරයෙන් ඔයාලවම මගේ channel එකට පිළිගන්නවා. ඔයාලා subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරන්න. ඒ වගේම like එකක් එහෙම දාන්න මේ වීඩියෝ එකට. අනිත් වීඩියෝස් උත් බලන්න ගිහලා එන. ඉතින් මේ හොෝ යන්න එපා දැන් මෙහෙම කිව්වා කියලා. මේ වීඩියෝ එක බලලා ඉවරලා ඊතර වීඩියෝස් තියෙනවා ගිහින් බලන්න. ඉතින් අද මම මොකද කරන්න කියන්නේ කියලා ඔයාලා thumbnail එකේම දැකලා තියෙන්නේ. ඉතින් දැන් තමයි මම ඇහැරුනේ මට හිතුණා අද වීඩියෝ එකක් කරන්න හොඳයි කියලා. අද මම ගෙදර ඉන්න දවසක්. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව එහෙනම් මට වීඩියෝ එකට යමු. keep watching. අපේ අයියා වැඩේ තුල කෑ ගහන්න බෑ හින්දා මීටින් එකක් පොඩ්ඩක් හිටියම්. ඇතුලේ කෑ ගහන්න බෑ අපේ අයියා ඇතුලේ වැඩ. ඉතින් ඒ හින්දා මම පොඩක් එළියට ආවා. හැබැයි එළියට ආවම උදේම මේ වගේ දෙයක් දකින්න එක හරිම සතුටුයි. බලන්න ඉස්සරහ අපේ ගෙදර ඉස්සරහ කොහොමද අපි එන ඇතුලට යමුද? උදේම හරිම සනීපයි දැන් නම් නිදියන්න පුළුවන් දැන්. හැබැයි වැඩ ටිකක් තියෙනවා අපි ටික කරමු. ඔක්කොටම කලින් අපි එහෙනම් ගිහලා දැන් කාලා යමු එහෙනම්. Our world depends on you now. Follow your heart. It will always keep you safe. මම කෑවා දැන් කාලේ ඉඳලා මම වැඩ කරන්න තමයි යන්නේ. අපි මොකද කරන්න කියලා බලමු. Saw you once in December. Koහෙද ගියේ? කොන්න මොනවද? යන්න අපි යන්න. අපි යන්න. ඔයාලටත් කියන්න ඕනේ කලර් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම කන්ඩිෂනර් යූස් කරන්න නැත්නම් ගොඩක් ඩ්‍රයි වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම අමතක නොවන කන්ඩිෂනර් එකක් යූස් කරන්න මොනවාම හරි කන්ඩිෂනර් එක. තව දෙයක් කියන්න ඕනේ. මේ සමහර නංගිලා වෙන්නේ නැති අහලා තිබුණා මම මොකද්ද ඉන්ජිනියර් එක මොකද්ද මම කරන ඩිග්‍රී එක මොකද්ද ෆැකල්ටි එක ඒ වගේ දේවල්. ඉතින් මම ඒකට උත්තරය දෙන්න කියලා හිතුවා. මම ඉන්නේ වෙනස් යුනිවර්සිටි එකේ. මම ඉන්න ෆැකල්ටි එක අප්ලයිඩ් සයන්සස් එකේ. ඉතින් ඒ වගේම තව කියනවා නම් මගේ ඩිග්‍රී එක ගත්තොත් මම සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තමයි වෙල්ස් යුනිවර්සිටි එකේ කරන්නේ. දැන් මම ඉන්නේ සෙකන්ඩ් ඉයර් එකේ අන්තිම හරියේ. ඉතින් සෙකන්ඩ් ඉයර් එකේ අන්තිම හරිය කියන්නේ සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි එකේ නම් තර්ඩ් ඉයර් එක ෆෝර්ත් ඉයර් එකටයි ඕන ස්පෙෂලයිසේෂන් ඒරියා එක සිලෙක්ට් කරගන්න ඕන කාලේ තමයි ඉන්නේ.
ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ දැන් අපි සෙකන්ඩ් ඉයර් එකෙන් පස්සේ අපේ ඩිග්‍රී එකේ අයට නම් පුළුවන් ස්පෙෂලයිසේෂන් ඒරියා එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් එතනදී අපිට පාත් 3ක් තියෙනවා. මම හිතාගෙන ඉන්නේ ෆුඩ් ඉන්ජිනියරින් ඇන්ඩ් බයෝප්‍රොසෙස් ටෙක්නොලොජි කරන්න. ඉතින් ඊට අමතරව අපි කැමති නම් කරන්න පුළුවන් සයිට්ස් දෙකක් තියෙනවා. මේකට්‍රොනික්ස් සහ මේ මැටීරියල් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි කියන සයිට් දෙකයි. ෆුඩ් ඉන්ජිනියරින් ඇන්ඩ් බයෝප්‍රොසෙස් ටෙක්නොලොජි තමයි සයිට් තුන තියෙන්නේ. ඉතින් මම හිතාගෙන ඉන්නේ අරක කරන්න. තව කියන්නේ අපිට මේක කැමති එකම කරන්න වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් අපේ GPA එක සහ අපේ qualifications ඒ දේවල් හැමදේම බලලා තමයි අපිට සිලෙක්ට් කරගන්න ඉන්ටර්විව් එකක් තියලා. ඉතින් ඒ ඉන්ටර්විව් එකෙන් අපි කැමති එක කරන්න අපිට qualifications තියෙනවා කියලා අපි පාස් වුණොත් අපිට පුළුවන් අපි කැමති එක කරන්න. ඉතින් ඒ හින්දා අපිවත් තාම දන්නේ නැහැ අපි මොන සයිට් එකට යයිද කියලා. අපි බලමු. ඔයාලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නවා නම් ඔයාලට පුළුවන් දැනගන්න මම මොකද්ද කරන සයිට් එක කියලා. මම කැමති මේක මට කරගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලා මාත් එක්ක හැමදාම ඉන්න. කුල්ල හොඳටම ඩැමේජ් උත් වෙලා තියෙන්නේ. මම කලර් එකක් කරන්නේ පස්වෙනි වතාවට. ඉතින් ගොඩක් ඩැමේජ් තියෙනවා කොණ්ඩේ යනවා. ඉතින් කොණ්ඩේ මාත් එක්ක ඉන්න කැමති නෑ. එයා යනවා. කමක් නෑ. හරි. ඉරගත්තා. එහෙනම් අපි ඊළඟ වෙඩට යමු. හෙලෝ ළමයි මම වැඩ ටිකක් ඉවර කළා. දැන් මම හවසලා තියෙන්නේ. ඉතින් දැන් එනවා වොෂ් එකක් දාගෙන ඉතුරු වැඩ ටික කරන්න. ඒක ෆ්‍රෙෂන් අප් වෙලා. ඊට කලින් කුස්සිය පොඩ්ඩක් හස් කරන්න ඕනේ. අපි මාකින් කියන්නේ මම ගිහින් තියෙන්නේ. ඉතින් ඒ අයනකොට පොඩ්ඩක් උදව්වක් විදිහට මම කුස්සිය හස් කරලා තියෙනවා. ඉතින් අපි ගිහින් එහෙනම් කුස්සිය හස් කරලා Cause I knew you were trouble when you walked in. කුස්සිය හස් කරලා ඉවරලා මම ගිහින් වොෂ් එකක් දාගෙන ආවා. වොෂ් එකක් දාලා ඉඳලා පොඩ්ඩක් TV බලමු තමයි දැන් හදන්නේ. ස්කින් කෙයාර් කරලා නිදිය ගන්න තමයි යන්නේ. thank you එහෙනම් දිගටම මාත් එක්ක එකතු වෙලා හිටියට. එහෙනම් අදට මම වීඩියෝ එකෙන් නවතිනවා. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සාර සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.